2026 තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය අප්‍රේල් 23 වෙනිදා පැවතුණා. ඡන්ද ගණන් කිරීම මේ 4 වෙනිදා ආරම්භ කළා. මේ මාසේ 6 වෙනිදා ඒ කියන්නේ අද ගණන් කිරීම අවසන් වෙනවා. දැනට නිකුත් වෙලා තියෙන ප්‍රතිඵල අනුව චිත්‍රපට නළු විජේගේ TVK පක්ෂය මුලින් හෙළිමින් ඉන්නවා. TVK එක දැනටමත් ආසන 108ක් ජයග්‍රහණය කරලා තියෙන්නේ. තමිල්නාඩුවේ ප්‍රධාන පක්ෂ දෙකින් AIA DMK එකට ආසන 47කුත් බලයේ ඉන්න DMK එකට ආසන 59කුත් වශයෙන් තමයි ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. මේ තත්ත්වය යටතේ TVK එක ඒ කියන්නේ තමිලග වෙට්‍රි කසගම් පක්ෂය විජේගේ පක්ෂය ආසන දැනට ආසන 5ක් හිමි කරගෙන තියෙන ඉන්දියානු නැෂනල් කොංග්‍රස් INC එක කියන්නේ රාහුල් ගාන්ධිගේ පක්ෂය සමග සන්දනගත වීමට බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා කියලා අදහස් පළ වෙලා තියෙනවා. මේ මැතිවරණ ප්‍රතිඵල වලින් මතුවෙන ප්‍රධාන දේශපාලන කරුණු මහජනතාවගේ පැත්තෙන් විශ්ලේෂණය කර ගැනීමට තමයි මේ වීඩියෝවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම අපි කතා කරනවා TVK එක තමිලග වෙට්‍රි කසගම් පක්ෂය ඒක 2024 පිහිටෙව්වේ. එතකොට මේ වසර දෙකකට පමණ කාලයක් ඇතුළත මේ සිනමා නළුවා තරුවක් හැටියට දවන්ත මහජන ප්‍රසාදයක් දිනා ගැනීමෙන් පස්සේ මේ ජයග්‍රහණය සිදු වුණාද කියන එක. ඒක කොහොමද ඇත්තටම සිනමා නළුවෙකුට තිබෙන මහජන ප්‍රසාදය නිසාමද මේ ජයග්‍රහණය සිද්ධ වුණේ කියන එක අපි සාකච්ඡා කරනවා. ඒ වගේම අවුරුදු 60කට කිට්ටු කාලයක් මේ ප්‍රාන්තය පාලනය කරපු DMK පක්ෂයේ AIA DMK පක්ෂයයි දෙකම පරාද කරලා TVK එක මේ ඇති කරපු දේශපාලන භූමිකම්පාව ගැන අපි කතා කරනවා. දැන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සියල්ලක්ම මේ ජයග්‍රහණය සම්බන්ධයෙන් ප්‍රධාන සිරස්තල ලියලා ඉවරයි. දැන් උන් කියන්නේ උන්ගේ සිරස්තල වලට වැටෙන්නේ මෙන්න බ්ලොක්බස්ටර් ආරම්භය. තලපති විජේ රිදී තිරයෙන් මහමතු පුටුවට. සිනමා වීරයා දේශපාලන වීරයා වෙයි. දැන් චිත්‍රපට සංස්කෘතියයි දේශපාලනයයි හැමදාමත් එකට බැඳලා තියෙන තමිල්නාඩුව ඇතුලේ මේ වගේ සිරස්තල හැදෙන එක අහන්න දෙයක් නෙමෙයි. හැබැයි අපි මෙතන කරන්න හදන්නේ ඒ කතාව ලියන්න නෙමෙයි. අපි ඉන්නේ ඒ කතාවේ ඇත්ත නැත්ත ගැන විභාග කරා. මොකද 2026 මැතිවරණ දවසේ තමිල්නාඩුවේ ඇත්තටම සිද්ධ වුණේ මහජනතාවට මේ සැනසුම කියන කතාවක් නෙමෙයි. ඒක බරපතල අනුතරංග වීමක්. තමිල්නාඩුවේ වැඩ කරන ජනතාවට මේ ලැබිලා තියෙන දෙයි ඇත්තටම එයාලට ඕන කරන දේ අතර වෙනස තේරුම් ගත්තේ නැත්නම් අපිට මේ સંદર્ભය අපිට තේරුම් ගන්න බැරි වෙනවා. ඒ වගේම ඒක ප්‍රතිවිපාක සම්බන්ධයෙන් අපිට වගභාග කරගන්න බැරි වෙනවා. අපි කතාවට බහිමු. ඊළඟට අපි හැමෝටම එන ප්‍රශ්නෙන් පටන් ගමු. කොහොමද මේක උනේ? 1960 ගණන් වල ඉඳලා DMK එකේ AIA DMK එකේ සම්පූර්ණ ග්‍රහණයට අහු වෙලා තිබු ප්‍රාන්තයක් එකපාරටම චිත්‍රපට තරුවෙකුගේ අලුත් පක්ෂයකට බලය දුන්නේ කොහොමද? දැන් මේකට උත්තරේ මහ ලොකු රහසක් නෙමෙයි. දශක ගණනක් තිස්සේ කරපු පාවාදීම් එන්නෙම වැඩි වුණු සමාජ පීඩනයේ ඒ වගේම වැඩ කරන පන්තියට නියම දේශපාලන විකල්පයක් කොහෙත්ම නැතිබුණ එක තමයි මේකේ මේ ජයග්‍රහණයේ මූලික පදනම. විජේ වගේ සිනමාතරු දේශපාලනයට පිවිසීම හුදෙක් ජනප්‍රියත්වයේ ප්‍රතිඵලයක් නෙවෙයි. ඒක ඇත්තටම නම් මහජනතාවගේ ඇතුලේ තිබෙන සමාජ අතෘප්තිය ඒ වගේම කෝපය සහ පවතින තනිස්සර රාමෝ තුලම රඳා තබා ගැනීම සඳහා පාලක පන්ති විසින් යොදාගනිපු ආරක්ෂක කපාටයක් හැටියට තමයි මේ පක්ෂය වැඩ කරේ. අපි ඉස්සෙල්ලාම DMK ගැන කතා කරමු. ද්‍රවිඩ මුන්නේත්‍ර කසගම් පක්ෂය. සුප්‍රසිද්ධ කරුණානිදිගේ පුතා වෙන MK ස්ටාලින් එයාගේ පක්ෂය. DMK එක එයාලගේ මුල් පදනම හැදුවේ ද්‍රවිඩ ව්‍යාපාරය. ඒ කියන්නේ බ්‍රාහ්මණ නොවන ව්‍යාපාර උඩ. 20 වෙනි සියවස මුලදී ද්‍රවිඩ සමාජය ඇතුලේ ඉහළ කුලවල අධිපත්‍යයට අභියෝග කරේ මෙන්න මේ ව්‍යාපාරය. එයාලා පෙන්වුවේ එයාලා තමයි සමාජ සාධාරණත්වයේ දෙමළ අනන්‍යතාවයේ ආත්ම ගෞරවයේ ඒ වගේම සාමාන්‍ය මිනිසුන්ගේ පක්ෂය කියලා. හැබැයි බලයට ආවට පස්සේ DMK එක ඇත්තටම කළේ මොකද්ද?
ලෝක සමාජවාදී වෙබ් අඩවිය පැහැදිලි කරන ආකාරයට DMK පක්ෂයයි එයාලගේ ප්‍රධාන ප්‍රතිවාදිය වන AIADMK පක්ෂයයි දෙකම දේශීය වගේම ගෝලීය ප්‍රාග්ධනයට රතු පළස එල්ලලා දුන්නා. එයාලා තමිල්නාඩුව ඇතුලේ විශේෂ ආර්ථික කලාප ඒ කියන්නේ ස්පෙෂල් ඉකොනොමික් zones SEZs 54ක් හැදුවා. මුළු ඉන්දියාවෙන්ම වැඩිම SEZ ගණක් තියෙන්නේ තමිල්නාඩුවේ. මේකෙන් උනේ දෙමළ කම්කරුවන්ගේ අඩුම ගානට දෙමළ කම්කරුවන්ගෙන් අඩුම ගානට වැඩිම වැඩ ගන්න. ඒ කියන්නේ උපරිම වැඩ ගන්න බහුජාතික සමාගම් වලට තමිල්නාඩුව සෙල්ලා පිටයක් කරපේක. චෙන්නයි වගේම ඒ යවට කර්මාන්ත කලාප ඉන්දියාවේ ඩිට්‍රොයිට් එක කියලා තමයි හැඳින්වුවේ. ඩිට්‍රොයිට් කියන්නේ ඇමරිකාවේ ප්‍රධානම කාර්මික නගරය. දැන් එහෙම හැඳින්වුවේ කම්කරුවන්ගේ ජීවිත ගොඩ ගිය නිසා නෙමෙයි. සැම්සුම් ෆෝඩ් වගේ සමාගම් වල ඒ වගේම තවත් වාහන අමතර කොටස් හදන සමාගම් ගණනාවකම ලොකු විනයක් තියෙන ඒත් ක්‍රමානුකූලව අඩුවෙන් පඩිගෙවන ශ්‍රම බලකයක් හොඳින් සූර ගන්න පුළුවන් වුණු නිසා. කම්කරුවෝ මේකට විරුද්ධව සටන් කරන්න හැදුවම ඒ කියන්නේ එයාලා වැඩ වර්ජනය කරාම එහෙම නැත්තම් සංවිධානය වුණාම DMK එකයි AIADM එකයි දෙකම රාජමර්ධනයේ උපරිමයෙන්ම පාවිච්චි කළා. අපිට එකක් පැහැදිලි කරගත්තොත් මේ මැතිවරණයට මාස කිහිපයකට කලින් ඒ කියන්නේ 25 සැප්තැම්බර් වලදී පෞද්ගලිකරණයට විරුද්ධව උද්ඝෝෂණය කරපු සනීපාරක්ෂක කම්කරුවන්ට DMK ආණ්ඩුව පොලිසිය දාලා ගැහුවා. මේ මිනිස්සු කරන්නේ අත්‍යවශ්‍යම ඒ වගේම භයානකම රස්සාව. පාරවල් සුද්ධ කරන එකයි කුණු වදින එකයි. හැබැයි ප්‍රගතිශීලී කියන මේ සමාජ සාධාරණත්වය ගැන කතා කරන DMK ආණ්ඩුව මේ මිනිස්සු කරපු උද්ඝෝෂණයට පොළ වලින් ගැහුවා. 2024 දී තමිල්නාඩු පොලිසිය සැම්සුම් ඉන්ඩියා එකේ වර්ජනය කරපු කම්කරුවෝයි වෘත්ති සමිති නායකයෝ අත්අඩංගුවට ගත්තා. ඒක සාධාරණ කම්කරු වර්ගලයක් බලහත්කාරයෙන් කඩලා දාන කරපු වැඩක්. ඒ වගේම 2023 දී DMK එක කර්මාන්තශාලා සංශෝධන පනතක් ගේන්න හැදුවා. ඒකෙන් වැඩ කරන පැය ගාන 8 ඉඳලා 12 දක්වා වැඩි කරන්න හැදුවේ. ඒ අතිකාල දීම නේ කියන්නේ OT ගෙවන්නේ නැතුව. ඉස්ලාම්වාදී වෘත්ති සමිති නායකයෝ මේකෙන් ඡන්දයට කෙලවෙයි කියලා අනතුරුවෙන් ගියට පස්සේ විතරයි යාළ ඒක නවත්ත ගත්තේ. පන්ත කියන එක නතර කරගත්තේ. ඉතින් DMK එක සමාජ සාධාරණත්වයේ පක්ෂයක් කියලා කියන කතාව WSWS එක කියන විදිහටම ඒක මහා දේශපාලන ප්‍රෝඩාවක්. ඒක දෙමළ ඒ වගේම ගෝලීය ප්‍රාග්ධනයට සේවය කරන දෙමළ ජාතිකවාදයක් විතරයි. කතාව විතරක් සරලයි. දැන් AIADMK එක පක්ෂ ගැන බලමු. දැන් ඒ කියන්නේ ඕල් ඉන්ඩියා අන ද්‍රවිඩ මුන්නේත්‍ර කසගම් පක්ෂය. 1972 දී DMK එකෙන් වෙන් වෙලා ආපු පක්ෂය. නැසීගිය ජයලලිතා ඒ කියන්නේ අම්මා එක කාලයක් තිස්සේ බැඳලා තිබුණු පක්ෂය. අය කොච්චර ප්‍රබල පෞරුෂ වන්දනාවක් හැදුවද කියනවනේ 2016 දී අය මැරුණට පස්සේ ආධාරකරුවෝ දුකට මැරුණා කියලාත් කියනවා. AIADMK එක සහ අපි ගත්තම AIADMK එක DMK එකටත් වඩා පාලක පන්තියේ නිර්වත් ආයුධ බවට පත් වෙලා තිබුණා කියලා කිව්වොත් හරි. එයාලා ජාතික මට්ටමින් BJP එකත් එක්ක සන්දනගත වෙලා Hindu ජාතිකවාදයට විරුද්ධයි කියන දෙමළ බහුතරයක් කියන ප්‍රාන්තයක් ඇතුලේ ඒ කියන්නේ තමිල්නාඩුව ඇතුලේ Hindu ආධිපත්‍ය පතුරවන මෝඩි ආණ්ඩුවට පය ගහන තැනක් හදලා දුන්නා. එයාලත් වැඩ වර්ජන කඩලා දාලා තියෙනවා. 2001 ලොකු බස් වර්ජනයෙන් පස්සේ ඒ කියන්නේ කම්කරු 1,25,000ක් විතර වැඩ නැවතුවාම AIADMK එක ආණ්ඩුව තර්ජනය කළා ඔක්කොම කම්කරුවෝ රස්සාවෙන් අයින් කරනවා කියලා. දැන් මේ පක්ෂ දෙකෙම තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි එයාලා මේ දෙමළ අභිමානය කියන මේ පන්ති සහයෝගීතාවය වහගන්න පාවිච්චි කරන මේ ආවරණය පාවිච්චි කිරීම. එයාලා කම්කරුවෝ ජාති අනුව බෙදනවා. අත්තාර්ථික සමානත්මතාවය වෙනුවට කොළ පදරමෙන් කෝටා දෙනවා. ඒ වගේම දශක ගණනාවක් තිස්සේ වැඩ කරන දෙමළ ජනතාවගේ සාධාරණ කෝපය ද්‍රවිඩ ජාතිකවාදය කියන පාරක් නැති තැනකට දක්වලා තියෙනවා. මේ ඔක්කොම කරන්නේ ඉන්දියානු ඒ වගේම ජාත්‍යන්තර ධනපති පන්තියට සේවය කරන කමමයි. තලපති විජේ මේ
ඡන්දේ දිනන්නේ ඇවිදගෙන ඇවිල්ලා තියෙන්නේ අන්නේ විනාශය ASCII. ඒ කියන්නේ දශක 6ක පවතින වල නටමුන ASCII. තමිල්නාඩුවේ කම්කරුවෝ මේ ප්‍රධාන පක්ෂ ඔක්කොම ගැන ඉන්නේ ලොකු කේන්තියකින්. ඒ කේන්තිය රැකියා නැතිකම බඩු මිනිහෙල යෑම කොන්ත්‍රාත් ශ්‍රමය පැතරීම වගේම රාජ්‍ය මර්ධනය එක අවුරුද්දෙන් අවුරුද්ද එන්නෙන්නම වැඩි වුණා. හැබැයි අපි විජය ගැන වගේම ටීවී එක ගැන කතා කරන්න කලින් මේ කතාවේ වැඩි කවුරුත් කතා කරන්නේ නැති චරිතයක් ගැන කතා කරන්න ඕන. ඒ කියන්නේ ඉන්දියාවේ ස්ටැලින්වාදී පක්ෂ ගැන. CPM එක CPIM පක්ෂයයි CPI පක්ෂයයි. ගත්තම මේ ප්‍රතිඵලය ඇති කරන්න එයාලා කරපු බලපෑම ගැන අපි කතා කරන්න ඕන. මොකද අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි තත්ත්වය මේතරම් නරක නම් කම්කරුවන්ට මේතරම් කේන්තිකින් තිබුණා නම් අතෘප්තියටපත් වෙලා තිබුණා නම් ඇයි ඇත්තම වාමාංශික බලවේගයක් මේ හෙදෙස පුරවන්න ආවේ නැත්තේ කියන එක. ඇයි චිත්‍රපට දරුවකට මේ ඉඩ හැදෙන්න ඇරලා ඒක බලාගෙන හිටියේ කියලා. ඇයි ඒ ඉඩ හැදුනේ කොහොමද කියන එක. ඒකට උත්තරේ තමයි ස්ටැලින්වාදී පක්ෂ. මේවා මේ සමාජවාදී ජාත්‍යන්තරවාදය මත පදනම් වෙච්ච පක්ෂ නෙමෙයි. ඒක ස්ටැලින්වාදී පක්ෂ. ඒක එයාලට එල්ල වෙන බරපතල චෝදනාවක් තමයි මේ ප්‍රශ්නෙන් පැන නගින්නේ. CPM එකයි CPI එකයි දස ගණනාවක් තිස්සේ පෙනී සිටියේ ඉන්දියානු කම්කරු පන්තියේ නියෝජිත විදියට. එයාලට ලොකු වෘත්තීය සමිති සම්මේලන තියෙනවා. ඒ කියන්නේ CPM එකේ CITU එක වගේම CPI එකේ AITUC එක. ඒ වගේම තමිල්නාඩුවේ කම්කරු ව්‍යාපාරය ඇතුලේ එයාලට ඇත්තටම ලොකු සංවිධානාත්මක බලයක් තිබුණා. හැබැයි එයාලා ඒ බලයෙන් මොකද කළේ? මේ ස්ටැලින්වාදී පක්ෂ කලේ කම්කරුවන් හොදකලා වුණු සාමූහික කේවල් කිරීම වලට හිර කරපු එක. හැමතිස්සෙම උසාවි වලටයි ආණ්ඩුව වලටයි වැඩක් නැති ඉල්ලීම් කරන්න කම්කරුවන්ට යොමු කරන ගමන් දේශපාලනික කම්කරු පන්තිය ධනපති පක්ෂ වලට යටපත් කළා. තමිල්නාඩුව ගැන විශේෂයෙන්ම කතා කරලොත් CPM එකයි CPI එකයි කටයුතු කළේ DMK ආණ්ඩුවේ කනිෂ්ඨ හවුල්කරු විදියට. මේ DMK ආණ්ඩුව කියන්නේ වැඩ වර්ජන කඩන පෞද්ගලීකරණයේ බලහත්කාරයෙන් කියන ඒ වගේම සනීප ආරක්ෂක කම්කරුවන්ට පොළොව වලින් ගහන ආණ්ඩුවක්. එයාලා DMK එකේ බොරු සමාජ සාධාරණත්වය කියන කතාව ඉස්සරහට දාලා වාමාංශික මොනුවරකින් DMK එකේ සමාගම් වලට වාසි ගෙනෙන න්‍යායපත්‍ර සුද්ධ කරලා දෙන්න උදව් කළා. දැන් ජාතික මට්ටමින් උනත් මේකම තමයි. 2024 මහමැතිවරණයේදී CPM එකයි CPI එකයි කොංග්‍රස් පක්ෂය මූලික වුණු INDIA ඉන්දියා සංවිධානයට එකතු වුණා. BJP එක පරාජය කරනවා කියන නාමයෙන් එයාලා මහා ව්‍යාපාරික කොංග්‍රස් පක්ෂයට කඩේ ගියා. ප්‍රතිඵලය මොකක්ද? දශක 3ක් තිස්සේ ආයෝජකයන්ට වාසි වෙන නව ලිබරල් ප්‍රතිසංස්කරණ ගෙනාපු මේ පක්ෂ එක්කම මේ වාමාංශිකයෝ අත්වල බැඳගත් එක. ඒ වගේම මේ අත්වල බැඳ ගැනීම කම්කරුවන්ට බලාගෙන ඉන්න තමයි සිද්ධ වුණේ. CPM එකේ මේ ඡන්ද පදනම කොච්චර දරුණු විදියට කඩාගෙන යනවද කියනවනම් 2019 වෙද්දී මුළු ලෝක සභාවටම එයාලගේ නියෝජිතයෝ තිබුණේ ආසන 5ක් විතරයි. මේ බදිවට ස්ටැලින්වාදී පක්ෂ කොච්චර අසරණ වෙලා හිටියද කියතොත් CPM එකේ ජාතික මැතිවරණ ව්‍යාපාරයට සල්ලි දෙන්නත් DMK එකට එයාලගේ සාක්කුවෙන් වේදම් කරන්න සිද්ධ වුණා. තමිල්නාඩුවේ විප්ලවවාදී නායකත්වයේ අර්බුදයේ හරය තමයි මේක. කම්කරු පන්තිය ඇතුලේ මුල් බැහැපු ඇත්තම සමාජවාදී විකල්පයක් ගොඩනගන්න ඕන වුණ මේ ස්ටැලින්වාදීන් ඒ වෙනුවට දශක ගාණක් තිස්සේ කළේ පාර්ලිමේන්තු සෙල්ලම් දාපු එක. එයාලා කම්කරුවන්ව DMK එකට යටපත් කරලා පාන්ති සටන යටපත් කළා. විජය ඇතුළට ආපු මේ දේශපාලන හිඩස හැදුවේ ඇත්තටම එයාලා. මහා සමාජවාදී ව්‍යාපාරයක් විදිහට එළියට එන්න තිබුණු ඒ කේන්තියට මහජන අතෘප්තියට දේශපාලන නිවහනක් නැති වුණා. අවුරුදු 30ක් තිස්සේම සිනමා තිරේ දුප්පතුන්ගේ වීරයා විදිහට හිටන් රඟපාපු මිනිස්සෙක් ඒ නිවසට ඇවිල්ලා ගොඩ වුණා. ඇවිදගෙනම ආවා. දැන් මේ තලපති විජේ කවුද? දැන් මේ
විජේ ජෝසප් විජේ චන්ද්‍රසේකර් හැමෝම දන්නේ දලපති කියලා. ඒ කියන්නේ සෙන්පතියා කියන එක. වයස අවුරුදු 51යි. ප්‍රසිද්ධ දෙමළ චිත්‍රපට අධ්‍යක්ෂකවරුගේ පුතෙක්. දශක 3කට කිට්ටු කාලයක් තිස්සේ එයා චිත්‍රපටි 65කට වඩා රඟපාලා තියෙනවා. එයාගේ තිරේ චරිතය ගත්තම හැම එකක්ම එක වගේ. දූෂිත ප්‍රභුන්ට විරුද්ධව නැගී සිටින අසරණ දුප්පතුන් ආරක්ෂා කරන සදාචාරාත්මක බලයෙන් ඒ වගේම සාමාන්‍යයෙන් මාර්ම ෆයිට් එකකින් මේ ක්‍රමයේ පරාද කරන වීර සාමාන්‍ය මිනිහ තමයි එයා. දැන් අන්න ඒ චරිතයම තමයි එයා දේශපාලනයට තරගෙන ආවේ. ඒ VTK එක ඒ කියන්නේ තමිලක වෙට්‍රි කසගම් එහෙම නැත්නම් දෙමළ ජයග්‍රාහී සංගමයේ පිටවල තමන්ගේ මහමැතිවරණ ව්‍යාපාරය පටන් ගත්තන් පස්සේ ਉਹ අරගෙන ආවෙත් තමන්ගේ සිනමා චරිතයම තමයි දේශපාලන ජීවිතේට. අපි අහන්න ඕන ප්‍රශ්නේ තමයි මේ තිරේ චරිතයට දේශපාලන යථාර්ථය එක්ක ගැටෙද්දි බේරලා ඉන්න පුළුවන්ද කියන එක. චන්ද දවසට කලින්ම අපිට ඒකට උත්තරේ තිබුණා. ඒක තමයි ඒක එහෙම කරන්න බෑ කියන එක. ඒක කොහෙත්ම බෑ. 2025 සැප්තැම්බර් වලදී TVK එක ඇත්තටම මොකද්ද කියලා අපිට පොඩි පෙරදැසුනක් ලැබුණා. අපිට ඒක දකින්න හම්බුණා ඇත්තටම ඔහුගේ කැම්පේන් රැළියේදී. දකුණු තමිල්නාඩුවේ තිබෙන කරූර් කියන නගරයේ තිබුණු TVK දේශපාලන රැළියකදී ළමයි 10 දෙනෙකුයි කාන්තාවන් 16 දෙනෙකුයි ඇතුළු අඩුම තරමේ මිනිස්සු 41 දෙනෙක් තෙරපිලා මැරුණා. 100කට වඩා තුවාල වුණා. රැළියට තෝරගෙන තිබුණු තැන පාවිච්චි කරන්න පුළුවන් ඉඩක් තිබුණේ වර්ග අඩි 1000ක් විතරයි. එතනට මිනිස්සු 25000කට වඩා එකතු වුණා. විජේ ආවේ පැය 7කට වඩා පරක් වෙලා. එයා කතා කරනකොටත් රස්නේයි විජලනේයි මහන්සිය නිසා සෙනග අතර හිටපු මිනිස්සු කලන්ත දාලා වැටෙමින් හිටියේ. ගිල්ලන් රත මේ භයානක විදියට හිරවලා හිටපු සෙනගස්සෙන් යන්න පුදුම ගේනවත් දුන්නේ. ඉතින් මේ තලපති සෙන්පතියා දුප්පතුන්ගේ වීරයා මොකද කළේ? එයා දිගටම තමන්ගේ කතාව කළා. මිනිස්සු එයා ඉස්සර මැරිගෙන වැටුණා. උදව්විල්ල කෑ ගන්න සද්දේ වීඩියෝ වල පවා ඇහුණා. එයා නිකන් ගානක්වත් නැතුව වතුර බෝතල් ටිකක් සෙනග දිහාට වීසි කළා. ඒකෙන් උනේ තියෙන කලබලේ තව තවත් වැඩි වුණක විතරයි. ඒ වගේම එයා දිගටම කතා කළා. අන්තිමේදී කතාව ඉවරුනාම එයා පෞද්ගලික ජෙට් යානයකින් ගුවන්තොටුපළට ගිහින් චෙන්නයි වලට පියඹුවා. තමන්ගේ ඇස් ඉස්සරහා පැයකට කිට්ටු කාලයක් තිස්සේ වුණු මේ සිද්ධියෙන් ජීවිතේ නැතුනේ දුසිම් ගානක් ගැන කිසිම ගානක් නැතුව එයා ගියේ. සිනමා වීරයයි දේශපාලන යථාර්ථය අතර තියෙන වෙනස මීට වඩා දරුණු වෙන විදියක් නැහැනේ. මේ ඛේදවාචකයෙන් TVK දේශපාලනයේ ප්‍රතිගාමී පන්ති ස්වභාවයේ නිර්වත් වුණා කියලා WSWS එක ඒ වෙලාවේ ලිව්වා. ඉතින් මොකද මේ පන්ති ස්වභාවය? අපි පැහැදිලිවම කතා කරමු. TVK එක පෙනී සිටින්නේ දූෂණයට විරුද්ධව දෙමළ හිතවාදී විකල්පයක් විදියට. හැබැයි එලා දුප්පතුන්ව අමතක කළා කියලා DMK එකට බණින ගමන් තමන්ගේ පැත්තෙනුත් ජනප්‍රියවාදී පොරොන්දු දෙනවා. අපි කියන්නේ මේකට ජනතාවාදී පොපුලිස්ට් පොරොන්දු දෙනවා. හැබැයි මේ වචන හරඹෙන් එහාට ගිහින් බලන්න TVK එක ප්‍රවර්ධනය කරන්නේ දෙමළ සෝතම්වාදය. ටැමිල් නැෂනලිසම්, සෝනිසම්. උතුරු ඉන්දියාවෙන් වගේම අනිත් ප්‍රාන්තවලින් එන සංක්‍රමණික කම්කරුවන්ට පහර ගහලා දෙමළ අයට විතරක් වෙන්නුණු රැකියා කෝටා දෙන්න කියලා එයාලා ඉල්ලනවා. එයාලා දෙමළ ජාතිකවාදී භූමි ඉල්ලීම් වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒ වගේම කලින් හිටපු DMK එකයි AIA DMK එකයි වගේම මේ රැකියා නැතිකම, දුප්පත්කම, කොන්ත්‍රාත් ශ්‍රම වගේම සමාජ පීඩනයම මුලින්ම ඇති කරන ධනවාදී ක්‍රමයට අභියෝග කරන කිසිම වැඩ පිළිලක් එයාලට ඇත්තේ නැහැ. දැන් ලෝක සමාජවාදී වෙබ් අඩවි විග්‍රහ කරන්නේ මේක විග්‍රහ කරමින් හරි මැදටම තට්ටු කරා. කලින් හිටපු DMK එකයි AIA DMK එකයි වගේම TVK එකත් දෙමළ සෝත්තමවාදය ප්‍රවර්ධනය කරන ගමන්ම දක්ෂිණාංශික ධනවාදී දේශපාලනයක් අනුගමනය කරන බවට
WS පැහැදිලි කළා. මේ දෙමළ ජාතිකවාදී කියන්නේ ටීවී එකේ පන්ති ස්වභාවයට අහම්බෙන් එකතු වුණු දෙයක් නෙමෙයි. ඒක තමයි යාළගේ පන්ති ස්වභාවය. දෙමළ කම්කරුවෝයි උතුරු ඉන්දියාවේ කම්කරුවෝ අතර තියෙන දෙමළ කම්කරුවෝයි ශ්‍රී ලංකාවේ දෙමළ කම්කරුවෝ අතර තියෙන ඒ වගේම දකුණු ආසියාවේ හැම කම්කරුවෙක්ම වගේම වැඩ කරන ජනතාව අතර තියෙන ඇත්තම පන්ති සහයෝගීතාව කරලා දාන්නේ මෙන්න මේ යාන්ත්‍රණය හරහා. ඒ වගේම හැමදාමත් පාලක පන්තියට සේවය කරන ජාතිවාදී තරඟයකින් ඒ පන්ති සහෝදරත්වය ප්‍රතිස්ථාපනය කරනවා. දැන් අපි මේ කතාවේ ප්‍රධානම තැනට එනවා. මේ මැතිවරණයෙන් ඇත්තටම අදහස් වෙන්නේ මොකද්ද? මේකෙන් අපිට කියන්නේ මොකද්ද? මේ ප්‍රතිඵලය ගැන තේරුම් ගන්න ඕනේ වැදගත්ම දේ තමයි මේක. ඒ කියන්නේ විජේ දින්නේ එයාගේ තියෙන ආකර්ෂණීය පුද්ගලික ප්‍රසිද්ධිය නිසා නෙමෙයි කියන එක. මූලිකවම එයා දින්නේ ඉන්දියාවේ විශේෂයෙන්ම තමිල්නාඩුවේ තියෙන සමාජ දේශපාලන ඒ වගේම ආර්ථික අර්බුද නිසා. අපි හිට ගන්න ඕනේ අන්න එතන. තමිල්නාඩුව කියන්නේ ඉන්දියාවේ වැඩියෙන්ම කර්මාන්ත තියෙන ප්‍රාන්තය. මුළු මහද්වීපයේම වැඩියෙන්ම නිෂ්පාදනකම්කරුවෝ එකතු වෙලා ඉන්නේ තැන්වල එකක් තමයි තමිල්නාඩුව. වාහන කර්මාන්තකරුවෝ, ඉලෙක්ට්‍රොනික කම්කරුවෝ, ගාමන්ට් කම්කරුවෝ, ඊළඟට තොරතුරු තාක්ෂණාංශයේ කම්කරුවෝ, සනීප ආරක්ෂක කම්කරුවෝ, ඒ වගේම ඉදිකිරීම් කම්කරුවෝ ඒ ඔක්කොම මෙහෙ ඉන්නවා. මේක WS එකේ වචන වලින් කිව්වොත් කම්කරු පන්ති ප්‍රමාණී සමාජ බලයයි පුපුරන සුළු වර්ධනයක් දැකපු ප්‍රාන්තයක්. වැඩ වර්ජන වගේම සමාජ විරෝධතා ගාන අතින් මේ කම්කරුවෝ මුළු ඉන්දියාවෙන්ම ඉස්සරහට ගෙනල්ලා තියෙනවා. හැබැයි එහෙම වෙලත් මේ කම්කරුවෝ ඒ කියන්නේ වාස්තවික බලවත් වුණු පන්තිය ඡන්ද පොළට ගිහින් චිත්‍රපටි තරුවෙකුට ඡන්දය දීලා පත් කරගන්නවා. එහෙම වෙන්නේ ඇයි? මොකද කම්කරු පන්තිය ඡන්ද දෙන්නේ වියුක්ත පන්ති විඥානයක් පදනම් කරගෙන නෙමෙයි. එයාලා ඡන්ද දෙන්නේ ඇත්තටම එයාලට තියෙන දේශපාලන විකල්ප මොනවද කියන කුඩ. ඉතින් 2026 දී තමිල්නාඩුව ඇතුලේ තිබුණු විකල්ප මොනවද කියලා බලන්න ඕන. දැන් DMK එක ගත්තම සනීප ආරක්ෂක කම්කරුවන්ට ගහපු ඒ වගේම වැඩ කරන දවස පැය 12ක් දක්වා දික් කරන්න හදපු ප්‍රාග්ධනයේ ඔප්පුණු සේවකයෝ තමයි එයාලා. AIA DMK එක ගත්තම තාමත් ජයලලිතගේ අවතාරයත් එක්ක බිස්නස් කරන දේශපාලන සොම්බියෝ වගේ. BJP එක එකතු වෙලා අලුත්ම කිසිම දෙයක් කරපු නැති කට්ටියක් තමයි AIA DMK එක. BJP එක ගත්තම හින්දු සෝතමවාදී වගේම මෝදිගේ ඒකාධිපති ජාතිකවාදී නියෝජිතය තමයි AIDMK එක කියලා කියන්නේ. මේ දැන් CPI එකයි CPM එකයි ගත්තම ඔය කියන ස්ටැලින්වාදී පක්ෂ දෙකම මේ ප්‍රාන්තයේ පාලනය කරපු ඒ හො මේ ධනපති පක්ෂවලටම දශක ගණනාවක් තිස්සේ යටත් වෙලා ඉඳලා ඒවට සහයෝගය පළ කරපු නිසා ඒ කම්පූර් පන්ති මර්ධනය කරන්නවත් අවශ්‍ය තැන්වල සහයෝගය පළ කිරීමෙන් ඒ සියල්ලක්ම නිසා අපකීර්තියට පත්වෙච්ච දේශපාලන සංවිධාන. මේ විනාශය ඒ වගේම පාවා දීමේ පසුබිම අස්සෙන් තමයි අවුරුදු 30ක් තිස්සේ දෙප්පුතුන්ට සේවය කරන වීරයෙක් විදිහට රඟපාපු මිනිස්සෙක් මතුවෙන්නේ. එයා කතා කළේ දූෂණයට විරුද්ධ භාෂාවකින්. මුල් බැහැගත් පෞල් පාලන වලට එයා පහර දුන්නා. එයා තරුණයන්ගේ ලොකු සෙනගක් ඇදගත්තා. ඒකට රැකියා නැති උපාධිධාරීන් දහස් ගානකුයි ණය වෙච්ච ගොවි පවුල් වල කම්කරුවෝයි අනාගතයක් නැති කොන්ත්‍රාත් කම්කරුවෝයි මේ ඔක්කොම ඇතුළත්. මේ බොරු වීරයා ඇත්තම වීරයෙක් වෙයි කියලා මිනිස්සු ඇත්තටම විශ්වාස කළා. බලාපොරොත්තු වුණා. හැබැයි මේක මේ මෝඩකමක් නෙමෙයි. මේක අසරණකම. ඉතිහාසයේ අපිට ආය උගන්වන විදියටම සංවිධානාත්මක වම ඕගනයිස්ඩ් ලෙෆ්ට් එක ගත්තම තමන්ගේ වගකීම අතහැරියාම ඒ හැදෙන දේශපාලන හෙඩස පුරවන්නේ මේ අසරණකම. අවසාන වශයෙන් අසරණකම විසින් ඒක පුරවනවා. රෝසා ලක්සම්බර්ග් ලිව්වා මනුස්සත්වයේ ඉස්සරහා තියෙන තේරීම සමාජවාදී එහෙම නැත්නම් ම්ලේච්ඡත්වය කියන එක. අපි තමිල්නාඩුවෙන් දකින්නෙත් ඒ තේමාවෙම වෙනස් පැතිකඩක්. ඇත්තම සමාජවාදී දේශපාලනයක් නැති වුණාම ඒ හෙඩස හිස්ව තියෙන්නේ නැහනේ. ඒක පොපුලිස්ට්ලගෙන් චිත්‍රපටි තරු වලින් ජාතිකවාදීන්ගෙන් එහෙම නැත්නම් මේ පීඩනය හදන ක්‍රමයට ඇත්තටම අභියෝග කරන්නේ නැතුව මිනිසුන්ගේ කේන්තිය ලස්සනට පාවිච්චි කරන්න පුළුවන් ඕනම බලවේගයකින් පුරවනවා.
මේක තමිල්නාඩුවේ විතරක් විශේෂ දෙයක් නෙමෙයි. මේක ගෝලීය රටාවක්. ඇමරිකාව ඇතුලේ ඒ කම්කරු පන්තියේ කේන්තිය පාවිච්චි කරලා වෝල් ස්ට්‍රීට් එකට සේවය කරන ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන් අපි මේක හොඳටම දැක්කා. යුරෝපයේ පුරාම දක්ෂිණාංශික ජනතාවාදීන්ගෙන් ඒ කියන්නේ මරින් ලපෙන්, ජෝර්ජියා මෙලනි වගේ අයගෙන් අපි ඒක දැක්කා. නව ලිබරල් ජනවාදී විනාශයෙන් ඇත්තටම දුක් විඳින ඡන්දදායකයන්ව එයාලා අල්ලගෙන තියෙනවා. ගෝලීය පාලක පන්තිය කොච්චර දරුණු අර්බුදයක් හදලා තියෙනවද කිව්වොත් ඒකෙන් ලොකු දේශපාලන අස්ථාවරත්වයක් හැදෙනවා. සමාජවාදී විකල්පයක් නැතු වුණාම ඒ අස්ථාවරත්වය හැමතිස්සෙම පිට වෙන්නේ ජාතිකවාදී, ජාතිවාදී, ඒ වගේම ජනතාවාදී ව්‍යාපාර හරහා, පොපුලිස්ට් ව්‍යාපාර හරහා. ඒ දේවල් වලින් අන්තිමේදී ප්‍රාග්ධනයට කිසිම තර්ජනයක් වෙන්නේ නැහැ. දැන් විජේගේ TVK එක කියන්නේ මේ தත්ත්වයේ තමිල්නාඩු පිටපත. මේක ෆැසිස්ට්වාදය නෙමෙයි. අපි ඒක පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. හැබැයි මේක ධනවාදී ජාතිකවාදය. කැපිටලිස්ට් පොපුලිසම්. ගෝලීය ප්‍රාග්ධන වෙළඳපොළට එකතු වුණු ප්‍රාන්තයක් පාලනය කරන්න ගියාම එන ඇත්ත ඉල්ලීම් වලට මුහුණ දෙනකොට කලින් හිටපු DMK එකයි AIA DMK එකයි කරපු ඒ මූලික කටයුත්තම මේගොල්ලොත් කරන්න වෙනවා. එයාලා කම්කරුවන්ට පොරොන්දු දීලා ඒවා කඩයි. මොකද මේ පීඩනය පදනමින්ම ඇති කරන සමාජ ක්‍රමයට ඇත්තටම අභියෝග කරන්න කිසිම වැඩපිළිවෙලක් TVK එකටවත් ඒ කිසිම සන්දානයකට නැහැ. ඒ නිසා අපි මේකේ තව පැත්තක් ගැන කතා කරන්න ඕනේ. මොකද්ද? ඒක තමයි ගොඩක් දුරට වැදගත්ම දේ වෙන්නේ. මේ ප්‍රතිඵලය හදපු දේශපාලන ව්‍යාකූලත්වය. ඒ කියන්නේ අසරණු කම්කරුවන්ට ගැලුම්කරුවෙක් විදියට චිත්‍රපටි තරුවක් දිහා බලන්න සලස්සපු ව්‍යාකූලත්වය. මේක ඉබේටම ඇති වුණු දෙයක් නෙවෙයි. ඒක හැදුවා. දශක ගානාවක් තිස්සේ තමිල්නාඩුවේ පන්ති සටන ක්‍රමානුකූලව යටපත් කරපු ස්ටැලින්වාදී පක්ෂ තමයි ඒක හැදුවේ. වෙන්න තිබුණු දේ ගැන පොඩ්ඩක් හිතලා බලන්න. මුළු ඉන්දියාවෙන්ම වැඩියෙන්ම සටන්කාමී කම්කරු පන්තියක් ඉන්නේ තමිල්නාඩුවේ. සැම්සුම් කම්කරුවෝ 2024 දී නිර්භීතව වැඩ වර්ජනය කළා. ෆෝඩ් කම්කරුවෝ කර්මාන්තශාලා වාහනවාට විරුද්ධව සටන් කළා. බස් කම්කරුවෝ දිගින් දිගටම වර්ධනය කළා. සනීපාරක්ෂක කම්කරුවෝ පොලිස් පොළු පාරවල් කමින් පෞද්ගලිකත්වයට විරුද්ධව උද්ඝෝෂණය කළා. මේ අය නිකන් අක්‍රීය හුදකලා මිනිස්සු ටිකක් නෙමෙයිනේ. මේ අය සටන්කාමී ඉවක් තියෙන, සහයෝගීතාවයක් තියෙන, ඒ වගේම සාමූහිකව වැඩ කරන්න පුළුවන් කම්කරුවෝ. මේ කම්කරුවන්ට හැමදෙස්සෙම වැඩ වර්ජන නතර කරන, උසාවියෙන් උදව් ඉල්ලන, ඒ වගේම DMK ආණ්ඩුව විශ්වාස කරන්න කියලා කම්කරුවන්ට කියන CPM එකයි CPI එකයි නිලධාරීන් වෙනුවට මාක්ස්වාදී ඒ වගේම හතරවන ජාත්‍යන්තරයේ දැක්ම පදනම් කරගත්ත ඇත්තම දේශපාලන සමාජවාදී නායකත්වයක් ලැබුණා නම් මොකක් වෙයිද? හැම තනි කම්කරු අර්ගලයක්ම ධනපති රාජ්‍යයට විරුද්ධව කරන පුළුල් දේශපාලන අර්ගලයක් එක්ක සම්බන්ධ කරන නායකත්වයක් ලැබුණා නම් දෙමළ කම්කරුවන්ට මුළු ඉන්දියාවෙම ඒ වගේම ජාත්‍යන්තරව ඉන්න එයාලගේ පන්ති සහෝදර සහෝදරයන් එක්ක එකතු කරලා ජාතිකවාදයට ඒ වගේම ජාතිවාදයට විරුද්ධව සටන් කරන නායකත්වයක් තිබුණා නම් කම්කරු ඊළඟට කර්මාන්ත මහජන අයිතියට පවර ගන්න ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පාලනයක් ගේන්න ඒ වගේම ධනපති පන්තිය සතු දීපල පවර ගන්න කියන ස්ථිර සමාජවාදී වැඩපිළිවෙලක් කම්කරුවන් ඉස්සරහට ගේන එහෙම නායකත්වයක් තිබුණා නම් තත්ත්වය කොම් වේද? එතකොට අන්න ඒ වගේ නායකත්වයක් යටතේ නම් TVK එක බලයට ගෙන ආපු ඒ කේන්තිය, ඒ සමාජ අතෘප්තිය, ඒ මහා පීඩනය ප්‍රතිගාමී විදියට නෙමෙයි විප්ලවවාදී විදියට එළියට එන්න තිබුණා. දැන් WSWS එක මේ ගැන හරියටම පැහැදිලි කරලා තියෙනවා. මේ දේශපාලන විකල්පත්වයට ඒ වගේම අසරණකමට ප්‍රධාන වශයෙන්ම කියන්න ඕනේ ස්ටැලින්වාදී පක්ෂ. ඒ කියන්නේ අපි කියපු ඉන්දියාවේ කොමියුනිස්ට් පක්ෂය, මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය, ඒ වගේම ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය. ඊළඟට මේ වගේ මේ කියන වමේ වගේ පෙනී සිටින ගමන් ක්‍රමානුකූලව පාන්ති සටන යටපත් කරපු පක්ෂ. මේක තමයි මූලිකවම අපි මේ පක්ෂවලට විරුද්ධව කරන චෝදනාව. වමේ වගේ පෙනී හිටින ගමන් ක්‍රමානුකූලව පාන්ති සටන යටපත් කරන පක්ෂ. ඉස්ලාම්වාදී පක්ෂ නිකම්ම අසාර්ථක වුණා විතරක් නෙමෙයි ඇත්තටම. එලා ගත්තොත් කම්කරු පන්තියට
හානියකුත් කරලා තියෙනවා. ඇත්ත සමාජවාදී ව්‍යාපාරයක් ගන්න ඕන කරන දේශපාලන ඉඩකඩ එයාලා අල්ලගෙන ඉන්නවා. අපි ඒක බ්ලොක් කරගෙන ඉන්නවා. ඒ වගේම ප්‍රායෝගිකව ඒ ඉඩ එයාලා ධනපති පන්තියටම නැවත පවර්ලා දෙනවා. මේක විශාල දේශපාලන අපරාධයක්. දැන් අලුත් විප්ලවාදී පක්ෂයක් ගොඩනගන්න ඕනේ කියන්නේ අපි අන්න ඒක නිසා තමයි. ධනවාදී ක්‍රමයට බද්ධ වෙලා තියෙන පැරණි ස්ටැලින්වාදී, ඒ වගේම සමාජ ප්‍රතන්ත්‍රවාදී, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් ප්‍රතිසංස්කරණය කරන වෙනුවට ට්‍රොට්ස්කිවාදී, ඒ වගේම හතරවන් ජාත්‍යන්තරයේ වැඩපිළිවෙල පදනම් කරගත්ත ඇත්ත අලුත් සංවිධානයක් අපි හදන්න ඕන. දැන් අපි ආණ්ඩුවක් විදියට TVK එකෙන් ඇත්තටම මොනවා බලාපොරොත්තු වෙන්න පුළුවන්ද කියන එක විමසලා බලමු. ඇත්තට මොනව වෙයිද? අපිට මේ ගැන හිතමැති අනුමාන කරන්න ඕනේ නැහැ. භෞතික තත්ත්වයන් පදනම් කරගෙන අපිට තර්ක කරන්න පුළුවන්. TVK එකට බාර ගන්න වෙන්නේ ගෝලීය ඒ වගේම ඉන්දියානු ප්‍රාග්ධන වෙළඳපොළවල් එක්ක ගැඹුරින්ම බද්ධ වුණු තමිල්නාඩුවක්. චෙන්නයි කියන්නේ ගෝලීය වාහන නිෂ්පාදන මධ්‍යස්ථානයක්. ප්‍රාන්ත ඇතුලේ විශේෂ ආර්ථික කලාප 54ක් තියෙනවා. ඒක ඍජු විදේශ ආයෝජන එන ප්‍රධාන තැනක්. ඉන්දියානු පාලක පන්තියට ඒ වගේම වොෂින්ටන්, ලන්ඩන්, ටෝකියෝ වල ඉන්න එයාලගේ ජාත්‍යන්තර හවුල්කරුවන්ට මේ අලුත් ආණ්ඩුව ගැන බලාපොරොත්තු තියෙනවා. ඒ බලාපොරොත්තු තමයි කම්කරු සාමය පවත්වාගෙන යන එක, දිගටම ආයෝජන ඇදගන්න එක, තමිල්නාඩුවේ කම්කරු පන්තියේ ඉඳලා දේශීය වගේම ගෝලීය කොටස්කරුවන්ට ගලාගෙන යන ලාභයට බාධා නොකරන එක. මේ රාමුවට අභියෝග කරන්න විජයට කිසිම වැඩපිළිවෙලක් නැහැ. එයාගේ දූෂණ විරෝධී කතා නම් ඇත්ත තමයි. DMK දේශපාලන යන්ත්‍රයේ තියෙන ගජමිතුරු ධනවාදයට එයා ඇත්තටම පහර දෙනවා. හැබැයි ධනවාදයේ ඇතුලේ තියෙන දූෂණයට පහර දෙනවා කියන එක ධනවාදයට පහර දෙනවා කියන එක නෙවෙයි. ඓතිහාසිකව ගත්තම දූෂණ විරෝධී දේශපාලනය කියන්නේ සම්පූර්ණයෙන්ම ධනවාදී හිතවාදී න්‍යාය පත්‍රයත් එක්ක හොඳටම ගැලපෙන දෙයක්. විජය කරන්නේ තමිල්නාඩුව ගෝලීය ධනවාදී පර්යායට බද්ධ වෙන එක වඩාත් පිරිසිදු, වඩාත් ජනප්‍රියවාදී, ඒ වගේම වඩාත් සිනමාත්මක වීරත්වයකින් කළමනාකරණය කරන එක. මේකෙන් කම්කරුවන්ට මොකද වෙන්නේ කියලා අපිට පැහැදිලිවම කියන්න පුළුවන්. කම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් වගේම ආරක්ෂාව නැති කරන කොන්ත්‍රාත් ශ්‍රමකමය ඒක දිගටම තියෙවි. විශේෂ ආර්ථික කලාප, ඒ කියන්නේ SEZs ගත්තම ඒවා දිගටම දරුණු සූරකම් කලාප විදියට ක්‍රියාත්මක වෙවි. කම්කරුවෝ පඩිවිල්ල වර්ජනය කරනකොට කලින් හිටපු හැම තමිල්නාඩු ආණ්ඩුවක්ම මුහුණ දීපු ඒ පීඩනයටම TVK ආණ්ඩුවටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ ආයෝජන පරිසරය ආරක්ෂා කරන්න ඕන, කාර්මික සාමය පවත්වාගෙන යන්න ඕන, ඒ වගේම ප්‍රාග්ධනය බය කරලා පන්නන්න හොඳ නැහැ කියන පීඩනයට අහු වෙනවා. ඉතින් අන්න ඒ වෙලාව ආවම ඒක අනිවාර්යයෙන්ම ඒ වෙලාව වෙනවා. අපිට අහන්න තියෙන්නේ එකම ප්‍රශ්නය. TVK එක කෙලින්ම පොලිසිය යවනවද? එහෙම නැත්නම් ඉස්සෙල්ලාම එයාලගේ ස්ටලින්වාදී හවුල්කරුවන්ගේ නිලධාරවාදී උපරිවැට්ටේ පාවිච්චි කරලා වර්ජනය උදකලා කරලා ඒක නතර කරනවද කියන එක තමයි අපිට අහන්න තියෙන්නේ. දැන් අපි මේ කියන දේ නර්මවාදයක් නෙමෙයි. මේක තමයි ධනපති රාජ්‍යයක් ඇතුලේ තියෙන ධනපති ජාතිකවාදී ආණ්ඩුවක් ඇත්ත පන්ති සරණට මුහුණ දෙනකොට කරන දේ ගැන තියෙන භෞතිකවාදී විග්‍රහය. සිනමා තීරයෙන් විජයට වීර චරිතයක් දුන්නට ඒකෙන් එයාට සමාජවාදී ආර්ථිකයක් කියන එකක් ලැබෙන්නේ නැහනේ. එයා තමිල්නාඩුව පාලනය කරන්නේ ධනවාදය යටතේ. අනිත් හැම තැනකදීම වගේම තමිල්නාඩුව ඇතුළේ ධනවාදය කරන්නේ සෝරාකෑම, අසමානතාවය. ඒ වගේම වැඩ කරන ජනතාවගේ මූලිකම අවශ්‍යතා පවා ක්‍රමානුකූලව ප්‍රතික්ෂේප කරන එක. ඉතින් මේකෙන් කම්කරු මහජනතාව කොතැනද වැටෙන්නේ? ඉස්සරහට යන්න තියෙන පාර මොකද්ද? ඒකට උත්තරේ පටන් ගන්න ඕනේ අවංකකමෙන්. TVK එකට ඡන්ද දීපු තමිල්නාඩුවේ කම්කරුවෝ එහෙම කළේ ඇත්තටම තියෙන අසරණකම, ඇත්තම කේන්තිය, ඒ වගේම ඇත්තම බලාපොරොත්තු නිසා. ඒක අහක දාන්න, එහෙම නැත්නම් විහිළුවකට ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ කේන්තිය සම්පූර්ණයෙන්ම සාධාරණයි. DMK එකයි AIA DMK එකයි දෙකම එලවලා දාන්න තමයි ඕනේ කරලා තිබුණේ. අලුත් දෙයක් ගැන හිතන්න තියෙන ආසාව, ඒ කියන්නේ වැඩ කරන මිනිසුන්ගේ ජීවිතවල ඇත්ත යථාර්ථයට කතා කරන දෙයක් ගැන තියෙන බලාපොරොත්තුව මේක හරිම නිරෝගී ඉවක්. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ කේන්තිය නෙමෙයි. එහෙම නැත්නම් සමාජ අතෘප්තිය නෙමෙයි.
ප්‍රශ්නේ තියෙන්නේ ඒ කේන්තිය. ඒ කියන්නේ ඒක අනිවාර්යයෙන්ම අවශ්‍ය දෙයක්. වෛශ්විකව තියෙන දෙයක්. ප්‍රශ්නේ තියෙන්නේ අන්නේ කේන්තිය පුරවපු දේශපාලන භාජනය. දැන් අපිට තියෙන කාර්ය තමයි ඇත්තම සමාජවාදී විකල්පයක් ගොඩනගන එක. නිකන් හිතලා නෙමෙයි. ඇත්තටම වැඩබිම්වල, කර්මාන්ත කලාපවල, කැම්පස්වල, ඒ වගේම දෙමළ කම්කරු ජීවත් වෙන, සටන් කරන සමාජයන් ඇතුළෙම ඒක හදන්න ඕන. ඒ කියන්නේ ඉස්සෙල්ලාම ස්ටැලින්වාදී වෘත්තීය සමිති නිලධාරීවාදයෙන් ස්වාධීන වුණු කම්කරු ක්‍රියාකාරීකමට ගොඩනගන එක. මේ කම්කරුවන් විසින්ම ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය කරන්න ඕනේ. DMK එකත් එක්ක එහෙම නැත්නම් දැන් TV එකත් එක්ක තමන්ගේ සම්බන්ධකම් පවත්වාගෙන යන්න අවශ්‍ය කරන උත්සාහ දරන්න CPM ඒ වගේම CPM එකයි ඒ වගේම CPI නිලධාරීන්ගේ ඡන්ද ගණන් බැලීම මැතිවරණ අපේක්ෂා මත නෙමෙයි කම්කරුවන්ගේ ඇත්තම අවශ්‍යතාව මත තීරණ ගන්න කමට තමයි ඒවා වෙන්න ඕන. ඒකෙන් අදහස් වෙන්නේ හැම ප්‍රාදේශීය අරගලයක්ම ඒ කියන්නේ සැම්සුම් කම්කරු, සනීපාරක්ෂක කම්කරු, ඒ වගේම වාහන අමතර කොටස් හදන කම්කරු කරන අරගල ධනපති රාජ්‍යයට ඒ වගේම ධනපති ක්‍රමයට විරුද්ධව කරන පුළුල් දේශපාලන අරගලය එක්ක සම්බන්ධ කරන සටන් කරන එක. ඒ කියන්නේ කම්කරු පන්තියේ බෙදෙන දෙමළ ජාතිකවාදයට ඒ වගේම හැම විදියකම ජාතිවාදයන්ට විරුද්ධව සටන් කරන එක. දැන් මේ ජාතිවාදයන් ගත්තම ඒක DMK එකයි TVK එකයි විකුණන ද්‍රවිඩ ජාතිකවාදය වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් BJP එක විකුණන Hindu ජාතිකවාදය වෙන්නත් පුළුවන්. ඒ දෙකටම ඒ සියලුම ආකාරයේ ජාතිකවාදයන්ට විරුද්ධව මේ කමිටු මේ කම්කරු සංවිධාන සටන් කළ යුතුයි දේශපාලන වශයෙන්. කම්කරු පන්තිය කියන්නේ ජාත්‍යන්තර පන්තියක්. චෙන්නයි වල ඉන්න සැම්සුම් කම්කරුවෙකුට දකුණු කොරියාවේ ඉන්න සැම්සුම් කම්කරුවෙක් එක්ක එහෙම නැත්නම් ඩෙට්‍රොයිට් වල ඉන්න ෆෝඩ් කම්කරුවෙක් එක්ක හරි ලංකාවේ ඉන්න ශ්‍රී ලංකාවේ ඉන්න ඇඟලුම් කම්හලක කම්කරුවෙක් එක්ක හරි තියෙන සම්බන්ධය එයාලට රස්සාව දීලා තියෙන සමාගමේ අයිතිකාර දෙමළ බිස්නස්පතියා එහෙම නැත්නම් දෙමළ බිලියනපතියා එක්ක තියෙන සම්බන්ධයට වඩා ගොඩක් වැඩි එකක්. ඒ කියන්නේ හතරවන ජාත්‍යන්තරයේ දැක්ම වෙනුවෙන් සටන් කරන එක. ඒ කියන්නේ කම්කරු පන්තියේ ජාත්‍යන්තර සමගිය ධනපති පන්තියේ දීපල පවරා ගන්න එක, ඒ වගේම කම්කරු බලය පිහිටවන එක වෙනුවෙන් සටන් කරන්න ඕනේ. මේවා නිකන් මනෝරාජික හින නෙමෙයි. TVK එකට මේ ප්‍රතිඵලය ගන්න පුළුවන් වුණු සමාජ අර්බුදය ඇත්තටම විසඳන්න පුළුවන් එකම එක වැඩපිළිවෙල මේක විතරයි. TVK එකේ මේ දැන් බ්ලොක්බස්ටර් ආරම්භය කියලා කියන එක මාක්ස්වාදී විදියට කිව්වොත් ඇත්තටම රෝග ලක්ෂණයක්. ඒක මෙවැනි ආකාරයක මැජික් එකක් කියලා සමහර අය කිව්වේ. ඒතර මේ මැජිකල් මේ රිසල්ට් එක ගත්තම මේ බ්ලොක්බස්ටර් ආරම්භය ඇත්තටම ගත්තොත් ඒක රෝග ලක්ෂණයක ලක්ෂණයක්. ඒ කියන්නේ විප්ලවවාදී නායකත්වයක් නැතිකම කියන රෝගයේ ලක්ෂණයක්. දැන් මේ රෝගයම තමයි ඉස්ලාම්වාදයේ කරපු පාවාදීම. ඒකට තියෙන එකම බෙහෙත තමයි අනිත් පැත්තෙන් ගත්තම ඉන්දියාව ඇතුලේ හතරවන ජාත්‍යන්තර කමිටුවේ ශාඛාව ගොඩනගන එක. ඒක තමිල්නාඩු කම්කරු පන්තිය ඇතුලේ මුල් බැහැගත්ත මුළු ඉන්දියාවේම ශ්‍රී ලංකාවේම ඒ වගේම ලෝකෙ පුරාම ඉන්න කම්කරුවන්ගේ වගේම පීඩිතයන්ගේ ඇත්ත උමනාවන් නියෝජනය කරන සමාජවාදී වැඩපිළිවෙලක් වෙනුවෙන් සටන් කරන එකක් වෙන්න ඕනේ. අපි දැන් මේ කතා කරපු දේවල් වල සාරාංශයක් එක්ක මේ කතාව අවසන් කරමු. එක TVK ජයග්‍රහණය ඇත්තක්. ඒ වගේම ඒකෙන් පෙන්වන්නේ DMK එකයි එයි DMK එකයි ඡන්ද පදනම ඇත්තටම කඩවැටලා කියන එක. මේ පක්ෂ දෙක දෙමළ වාර්ගික ජාතිකවාදය දේශීය ඒ වගේම ගෝලීය ප්‍රාග්ධනයට කරන සේවය එකතු කරලා අවුරුදු 60කට කිට්ටු කාලයක් තිස්සේ තමිල්නාඩුව පාලනය කරපු පක්ෂ. දෙක මේ කඩාවැටීම පුදුම වෙන දෙයක් නෙමෙයි. දශක ගණනාවක් තිස්සේ කඩ කරපු පොරොන්දු කම්කරුවන්ට විරුද්ධව නීති කියන එක, කම්කරු අරගල වලට පොලිසිය දාලා ගහන එක, ඒ වගේම සමාජ සාධාරණත්වය, ද්‍රවිඩ අභිමානය කියන නම් වලින් වැඩ කරන දෙමළ ජනතාව ක්‍රමානුකූලව පාවා දෙන එක හරහා තමයි DMK එකයි AIA DMK එකටයි මේ තත්ත්වය හැදුනේ. තුන මේ පාවා දීම නිසා හැදුණු දේශපාලන හෙඩස
ස්ටර්ලින්වාදී CPM එකයි CPI එකයි වැඩි නිසා තවත් ගැඹුරු වුණා. දස ගානක් තිස්සේ කම්කරුවන්ට ධනපති පක්ෂවලට යටත් කරපු නිසා කම්කරු පන්තියට තමන්ගෙම කියලා ඇත්තම දේශපාලන නිවහනක් නවාතනක් නැති වුණා. 7 TVK එක කොච්චර අලංකාරාත්මක ජනතාවාදී රෙටරිකල් වගේම පොපුලිස්ට් කතා කිව්වත් ඒක සමාජවාදී එහෙම නැත්නම් කම්කරු පන්ති පක්ෂයක් නෙමෙයි. ඒක දෙමළ ජාතිකවාදී දෙමළ ධනපති ජනතාවාදී සංවිධානයක්. බලයට ආවම එයාලත් කරන්නේ එයාලා පරාජය කළ පක්ෂ සේවය කරපු ඒ මූලික පන්ති අවශ්‍යතාවලටම සේවය කරන එක. ඒ කියන්නේ ඉන්දියානු ඒ වගේම ගෝලීය ප්‍රාග්ධනීය අවශ්‍යතාවලට තමයි සේවය කරන්නේ. 2025 සැප්තැම්බර් වල කරූර් ඛේදවාචකය ඒ කියන්නේ අපරාධමය නොසලකිල්ල නිසා TVK රැලි එකදී මිනිස්සු 41 දෙනෙක් මැරුණු එක අහම්බයක් නෙමෙයි. ඒක මේ සංවිධානයේ පන්ති ස්වභාවය ගැන දුන්නු පෙරදසුණක්. තමන්ගේ රැලි පුරවන වැඩ කරන මිනිසුන්ගේ නමින් කතා කරන ගමන්ම පාලක පන්තියේ දේශපාලනඥයෙක් ඒ මිනිස්සු ගැන දක්වන අවඥාව තමයි ඒකෙන් පෙනුනේ. 6 ඉස්සරහට යන දින පාර. TVK එකට සහයෝගය දෙන එක නෙමෙයි ඉස්සරහට යන දින පාර. මේ අලුත් ජනතාවාදී වලි ගෙලන එකත් නෙමෙයි කරන්න ඕන. ඒක ඇතුලේ තියෙන ප්‍රගතිශීලී කොටස් හොයන එකත් නෙමෙයි කරන්න ඕන. ඉස්සරහට යන තියෙන පාර තමයි දෙමළ ඒ වගේම ඉන්දියානු කම්කරු පන්තිය ඇතුලේ මුල් බැහැගත්ත දකුණු ආසියාවෙම කම්කරුවන් හා බැඳුණු ජාත්‍යන්තරවාදී ට්‍රොස්කිවාදී වැඩපිළිවෙලක් වෙනුවෙන් සටන් කරන ඇත්තම සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනගන එක. තමිල්නාඩුවේ කම්කරුවන්ට මාරම විභවයක් තියෙනවා මේ කටයුතු කරන්න. එයාලා වැඩ වර්ජන වලින් උද්ඝෝෂණ වලින් ඒ වගේම පොලිස් පොළු පාරවල් කන්න තියෙන සෝදානමින් එයාලා සටන් කරන ලෑස්ති කියලා ආයේ පෙන්ලා තියෙන්නේ. එයාලට ඕන කරන්නේ ඡන්ද බස්සයක් උඩ නැගලා කතා කරන තවත් ආකර්ෂණීය මූණක් නෙමෙයි. එයාලට ඕන කරන්නේ ඒ සටන්කාමීත්වය තමන්ගේ සටන්කාමීත්වය ධනපති පර්යායට එරෙහිව කරන ඇත්තම අභියෝගයක් බවට පත් කරන්න පුළුවන් දේශපාලන වැඩපිළිවෙලකුයි ජාත්‍යන්තර සංවිධානයකුයි. 2026 තමිල්නාඩු මැතිවරණයේ පාඩම අන්න ඒක. ඒක තමයි හරියටම අපි ගත යුතු පාඩම. ඒක බ්ලොක්බස්ටර් ආරම්භයක් නෙමෙයි. ඒක අනතුරුංගවීමක්. ගැඹුරු සමාජ අර්බුදයක ලක්ෂණයක්. ඒ වගේම විප්ලවවාදී සමාජවාදී නායකත්වයක් ගොඩනගන්න කියලා කරන හදිසි කැඳවීමක්. මේ කැඳවීම කරන්නේ හතරවන ජාත්‍යන්තර කමිටුව ICFI එක. ඒ වගේම ශ්‍රී ලංකාවේ හා දකුණු ආසියාවේ සමාජවාදී නායකත්වයේ විසින්. අරගලය දිගටම ඉදිරියටම. ඉදිරි සාකච්ඡාවකදී තමිල්නාඩු නවරජය හා ලංකාවේ දෙමළ ජාතික ප්‍රශ්නයට ඉහති බලපෑම සම්බන්ධයෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. නැවත හමු වෙමු.